මොනවද නේ ඔය බලන්නේ? ඔය තේරෙනවද? පිස්සුද කමලා? මම බලන්නේ පින්තූරානේ. මාත් බලන්න එන්නද? ඉන්නකො ළඟට. කමලා ඔව් ડોක්ටර්. ලෙඩ්ඩු නැද්දානේ? ලෙග් වගේ යනවා ඊයා ડોක්ටර්. තාම චොංගු ටික තියෙන ගම. දැන් ඉවරයි ડોක්ටර්. ඉන්න දීලා එන්න. කමලා ඔව් ડોක්ටර්. කොමගේ නම? ඔය තියෙන ડોක්ටර් බිම. නමත් බල්ලට ගිහිල්ලා. කමලා කියන්න ડોක්ටර්. කො පළවෙනි එන්න. දෙන්නේ කුමාර හැඩයි කෙල්ලියක්. මේ යන්න ડોක්ටර් යන්න. මගේ ආදරේ තීරණ එකක් නේ. එන්න. ඉඳ ගන්න. ඔව් ડોක්ටර් පුතෝ. මොකද ලෙඩේ? දැන් ડોක්ටර් මගේ කකුලේ මේ චූටි ඇඟිල්ල තියෙනවානේ. ඔව්. චූටි ඇඟිල්ල මේම රිදීගෙන උඩට එනවා. හරිද? එතකොටම මල්ලි මල්ලි කිව්වේ මල්ලි ડોක්ටර්. කො මල්ලි අරන් එන්න බලන්න. චේතන කතා කියන්නේ මල්ලි. මේ තීරුණා. කෙනෙක් මොකද බෙහෙත් අද මම ලියලා දෙන්න. හරි. තව මොනවද ලෙඩ තියෙන්නේ? මෙතනම් නෑ ડોක්ටර්. ආයෙ මතක් වුණොත් මං එන්න. නම කියන්න බලන්න. නම මගේ නම නම් ශාරද. ගෙදරට කියන්නේ චූටි පුතා. වයස? ડોක්ටර් 20යි. හරි. ඉතන බෙහෙත් තුනක් තියෙනවා. හරිද? මේ බෙහෙත් තුන ඉස්සරහා 500න් ගන්න ඕනේ. ඔය පළවෙනි බේත් මොකද ડોක්ටර්? පළවෙනි බෙහෙත් එක ඒක ඔයා 500 ගියාම කියලා දෙන්න. හරි. ඔයා ගිහලා 500න් ගන්න. හරිද? හරි. ඒ ගිහලා ඉස්සරහා 500න් ගන්න. හරි ડોක්ටර්. හරි. මේ අංක දෙකට කතා කරනවානේ අංක දෙක. පිස්සුද මගේ නම අංක දෙක නෙමෙයි. කවුද? උඹ අම්මා අක්කා උඹ නේද අංක දෙක? නෑ නෑ මං අංක 3 මේ අංක දෙක කතා කරනවා. අර යන්න. මේ මොකද මේ දෙක නෙවෙයි? අපි කොහෙද ඉන්නේ? මේ ඩිස්පෙන්සරි නේ බෙහෙත් ගන්න වෙලා ඉන්නේ. ඔය බෙහෙත් ගන්න නෙවෙයිද ආවේ? මම පොඩ්ඩෙන් මට අංකල් ඉන්න. හා. ඉඳගන්න. ඔය ළමයා මොකද මෙතනට ආපුවේ? ආවා බෙහෙත් ගන්න දාවේ මොකද ලේ කියනවා මොකද ලෙඩේ මොකද? පිස්සු ගයිසේ. මම යකෝ ડોක්ටර්. ඔබ ලෙඩා. මොකද්ද ලෙඩේ කිව්වේ? මට මතක නෑ ડોක්ටර්. මතක් කරලා කියන්න. මට මතක නෑ. මතක් කරලා ඩක්කලා ඉක්මනින් කියන්න අයිසේ. අපිට වැඩ තියෙනවනේ කෝ පපු අල්ලන්න. කෝ උඩ රුස්ම ගන්න. සද්දෙට දෙන්න. පල්ලෙහාට. උඩට. පල්ලෙහාට. උඩට. දැන් කොහෙද රිදෙන්නේ? පල්ලෙහාට දාන්න. කෝ දිව දාන්න බලන්න. අනේ කවුද දුවක් අනේ මං කැමති නෑ. කවුද කොඩි දුවක්? මම ડોක්ටර් යකෝ. ඔය කොඩි දුවක් නෙමෙයිද? මේ දිව දාන්න අයිසේ. මොනවද ડોක්ටර් කරන්නේ? පතෝද කෑල්ලකුත් තියෙනවා. ඔය චිකන් කෑල්ල ඉතුරු කරගෙන මොකද කරන්නේ? දැන් මොකද්ද ලෙඩේ? දිව නම් හොඳයි. පපුවත් හොඳයි. මොකද්ද ලෙඩේ? ડોක්ටර් මට මතක නෑ. අයියෝ වයිසේ. ලෙඩේ මතක නැති එකද? මම මොකද්ද මං කොහේ මගේ ලෙඩේ මතක නෑ. ලෙඩේ මතක නැහැ. එතකොට ඕක කොහොමද මතක හිටියේ?
මගෙන් දැව්වේ. නැත්තම් අයිසේ මම එහා පැත්තේ කාගෙන් අහනවද? ඉතින් ගැහුවේ. නෑ යන්න. මෙතන කවුරුත් නෑ නේද? එළියේ මතක නෑනේ. මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්. මේ කීයද? අන්තෝනියෝ. එන්න පහක් දාම්. අප්පඩ බුද්ධදාස මහත්තයා. පහක් දාම්. මේ බෙහෙත් ටික ගන්න ගිහලා. නම හරි. මෙතන හරි. අනේ මම ඔයාට ආස නෑ මම වටවල ඉක්කිරි. අයියේ මමත් ආස නෑ ගිහලා බෙහෙත් ටික ගන්නවා කවුන්ටරෙන් ගිහලා අරන් මේ නම්බරේ නෙමෙයි හරිය. මටත් මේ වැඩ නැද්ද මන් දන්නේ මේවට මේ කරන්න. මේ කමලා අනිත් කෙනාට කතා කරන්න පැටියෝ. එයාගේ මන විකාර. කො අනිත් එක්කිනා එන්න. හරි එන්න ඉඳ ගන්න. ඩොක්ටර් මේ මොකද ඒ පාරේ? කියන්නකෝ. මම ඩොක්ටර්. ඔව්. ඊය යනකොට නෑ. හරි. දැන් මං ගා පාරේ අපේ පාරේ දින ඔය පාල කරුවේ. හරි දැන් මේ මම පාර දිගේ මෙහෙම යනවා. එක පාට මට පේන්නේ තු යන්නේ. ඊට පස්සේ ඔව්. දැන් ඊට පස්සේ ඔන්න ටික දුරක් යනකොට ආයෙ පේන්නේ නැහැ. මම ආයෙ ටික දුරක් යනකොට ආයෙ පේන්නේ නැහැ. ළඟට. දැන් ඔයාට රැටනේ පේන්නේ නැත්තේ. කවුරු? ඔයාට දවල්ට පේනවනේ. ඔව්. ඔයා දවල්ට යන්න. රැට යන්න එපා. උඩට මම රැට යන ගමන් තියෙනවා. රැට වැඩක් නෑ අයිසේ රැට යන්න එපා ගොම යන්න එපා. දවල්ට යනවා. දැන් ඵලයන් දවල්ට. දැන් රැ වෙන ඉස්සෙල් ඵලයන්. උන අවුලක් නැද්ද? අයිසේ යනවා අයිසේ. අනුසේ මටත් වැඩ තියෙනවා. ඉස්සෙල්නේ අයිසේ. ඊට මාර බුද්ධිවත් නේ. මොකෙන්ද බිබිස් ගත්තේ? ඒක වැඩක් නෑ මම කැමති නෑනේ ඔයගේ මම පම්පෝරි නෙමේ. දන්නවනේ මම. හරි. මොකද්ද පුතාගේ ලෙඩේ කිව්වේ? ඒකනේ ඩොක්ටර්. ඔව්. ඩොක්ටර් කියන්න ඩොක්ටර් මම බස් එකට නැගලා ටික දුරයි යන්නේ. මට නිින්ද යනවා ඩොක්ටර්. ඒවා සාමාන්‍යයි පුතා. හැමෝටම නිින්ද යනවා. ඕනම මිනිස්සෙක් නිින්ද යනවා පුතා. මටත් නිින්ද යනවා. ඕනම මිනිස්සෙක් නිින්ද යනවා. ඔවා හිතන්න එපා. ඔවා හිතන්න එපා. ඒ වුණාට ඩොක්ටර් යක් සැරට නිින්ද යනවා ඩොක්ටර්. ඔවා සාමාන්‍යයි පුතා. හැම මිනිස්සයටම නිින්ද යනවා. මටත් නිින්ද යනවනේ. ඔවා හිතන්නකෝ මටත් නිින්ද යනවා. ඔවා සාමාන්‍යයි. ඔවට බෙහෙත් නෑ. ඩොක්ටර් එතකොට යන්නේ බස් එකේ? නෑ නිකන් කිව්වේ. හරි ඔවා සාමාන්‍යයි පුතා. ඔවා හිතන්න එපා. හරිද? එතකොට පුතා මොකද්ද කරන ජොබ් එක? මේ ඩොක්ටර් මම බස් එකට වණගෙන කරන්නේ. මොක? නෑ මේකට බෙහෙත් දෙන්න ඕනේ. හරියන්නේ. ඒකනේ මම ඩොක්ටර් කිව්වේ. ඩොක්ටර්ට කියන්නේ ඩොක්ටර් බස් එක රූට් එකට දාලා වංගු දෙකයි යන්නේ. මට නිින්ද යනවා. මගේ පපුවේ දෙනවා දැන් නම්. හරිද? මං හැරෙන්නේ කොන්දොස්තර බෙල් එක ගැවුවට පස්සේ. මොළම වෙල්ල වයස්. අම්මේ පපුව. මේකට බෙහෙත් ගන්න ඕනේ පුතා නැත්තම් හරියන්නේ නැහැ. හරිද? වයස කීයද? 21යි. පුතා 21න් කොහෙද වරහාන ලයිසන් දෙන්නේ? මේ දන්නවනේ ඔළුගල මහත්තයා. ඔව් අපේ බාප්පනේ. පුතා මේ නම්බරයක් දෙන්න වේද මට? පුතා නම්බරේ ලියන්නකො මේ කොලේ ලියන්නකො. Rakaganna, Paramunaganna, Yutukam Danna, Viruani. Asahita Dunna, Janatuka Danna, Vihitata Inna, Deviya. පුතා මට නම්බරේ ලියන්නකො මෙහෙමයි. මට බෙහෙත් ටිකක් දෙනවා. මට නම් මං හිතුවේ මේ සල්ලි ඕනෙත් නෑ පුතා වගේ මට. සල්ලි ඕනෙත් නෑ. ඔයා සල්ලි ඕනේ නෑ. මට ඩොක්ටර් දැක්කා ඔව්. සල්ලි වලට නේ ඩොක්ටර්. පොලිසට කියන්නේ මං කියන හරිද? මොකක් කරගත්තේ? පුතා සල්ලි දෙන්න එපා. කියන්නේ ඩොක්ටර් කිව්වා කියන්නකො. ඩොක්ටර් වල්හිත කිව්වා කියන්නකො. හරිද? යන්නකො. මං එන්න ඩොක්ටර්. හරි. ඔල්පොලිසට කියන්නේ හරි. ඊළඟ හරි ඔයාගේ නඩුව මේ ෆයිල් එක අරන් තියන්න. හරි. මේ ටොකාට දාන්න මේ ඉන්ස්ටිටියුෂන් නඩුවයි. මොකද්ද ලෙඩේ? ඉන්ස්ටිටියුෂන් නඩුවක් දාන්න, මංගල නඩුවක් දාන්න, තව රතවාහන නඩුවක් දාන්න. ඔව් වැඩිම කොට දාන්නත් ඕනේ. ඔව් නැතුව බෑ. හරි. තියන්නේ. මොකද්ද ලෙඩේ අයිසේ? ડોක්ටර්. කියන්න මට හැමෝගෙම සැක හිතෙනවා ડોක්ටර්. මොකද වෙන්නේ ජොබ් එක? මම ડોක්ටර් කෙනෙක්. මම ડોක්ටර් සැක. ඇයි මාව? ඔව්. ડોක්ටර් ඉන්දියාවේ දෙල්ගායට දේවාලම් ෆැමිලි කඩේ. මම ෆැමිලි කඩේ නෙමෙයි මම ડોක්ටර් කෙනෙක්. මම ડોක්ටර් වෙයි. අයියෝ මේ අකා ඒ පාරත් ආ. දැන් මට අද වැඩි තරයි වෙන්නේ නැතුද? දැන් ඇස් දිවිලා ගත්තම් පේන්නේ නැතුද නේද? ඉතින් ඇස් පියන්නේ නැතුව ඉන්නවා අයිසේ මේ මිනිස්සයාගේ නම් මලම වදේ. යනවා අයිසේ මෙතනින්. ඔබ්ජෙක්ෂන් ඕවර්. අවසන් යනවා ඔය.
aduh, ini usah ini nih. Boleh. Oh ini mah, membalas tuh ini kan. Tuh, Papua lo. Slogan, udah deh. Ya udah. Udah seno lagi ya. මන්ද සෙවට ගෑසි බෙහෙත් ගන්නවා Di mama nih dokter. මං කිව්වේ මට උඹ ගැන සැකයි උඹ දොස්තරේ කියන උඹ හොර දොස්තර කියන Ade be, ayo යනවා. වෙන දොස්තරෙක් යනවා තමයි උඹ අම්මා කරන දැනගන්න අයියෝ මේ පිස්සෙක් කවුද ඒ මේ වාන දොස්තරලා හරියන්නේ නැහැ ඒක අපරාකෝ මේ පිස්සෙක් කරලා තවන ඩෝක්ටි මේක ෆයිල් ගන්න දැන් පිස්සුනේ කො ඊළඟ එන්න Doctor, excuse me, doctor. Excuse me, doctor. Good evening, doctor. මොකක්ද ලෙඩේ? ડોક્ટર මම ඊයේ කෑවට ડોක්ටර් කොත්තුවා. ඒ කොත්තුවට මගේ මේ බඩේ කොන ප්‍රතික්‍රියා කරලා අනිත් පැත්තේ ඉන්න පවුන්ට් එකට ඇටැක් කරන ડોක්ටර්. ලොකු ලෙඩක්. කොහොම බලමු පල්ලෙහා පොඩ්ඩක්. පල්ලෙහා ගන්නකොට ડોක්ටර්. පල්ලෙහා ඉතින් කොහේ අරින්නේ ලැජ්ජාවනේ මේගොල්ලන්ගේ. වෙනවද ડોක්ටර්? කටවන්න අයියෝ. ඒ ටෙස්ට් ගොඩක් කරන්න වෙනවා හරිද? ටෙස්ට් ගොඩක් තියෙනවා. අයියෝ ડોක්ටර් මේක ටෙස්ට් කරන්න ඕනේ නෑ ડોක්ටර් මම මේකේ ඔක්කොම හොයලා ආවේ. කියන්න මොනවද හේතුව? මේකේ නම ડોක්ටර් ඇනටොමි MDF විෂුවල්. මොකක්ද ඒ ලෙඩේ? මම දන්න තරමින් නම් එහෙම ලෙඩක් තිබ්බේ නෑ. බලමු අපි බයෝ පොතේ. මේ මගේ බයෝ පොත. ඒකේ බලමු මේ 10 වසරේ මේ ඉන්නකත් පොත. එහෙම ડોක්ටර් ඔව්. මම දන්න තරමින් නම් එහෙම ලෙඩක් තිබ්බේ නෑ. පොතට දෙන්න දෙනවා ડોක්ටර්. ඒකනේ කියන්නේ. ඔය කොහොමද මේ ඔය ඉගෙන ගත්තේ? මොකෙන්ද ඉගෙන ගත්තේ? මම මේක ගැන chat GPT ගෙන් ડોක්ටර්. තාක්ෂණයේ දිනුනේ. කමලා යන්න. ඉතර මම බේනානේ වැඩක් කරන්න කියලා. මම අවුරුදු 20ක පළතුරුද්දෙන් කියන්නේ මගේ බය පොතෙත් නෑ ඔයාගේ තියෙන ලෙඩේ නම්. ඉතින් ડોක්ටර් මම chat GPT ගෙන් ඔක්කොම හොයලා ආවේ ડોක්ටර්. ගන්න ඕනේ. ගන්න. ගන්න. මෙන්න තියෙනවා ජජ්ජි. මේ තමයි ඔයාගේ ડોක්ටර්. ඔයා ගිහලා එයාගෙන්ම බෙහෙත් ගන්න. මගේ ළඟ බෙහෙත් නැහැ මේවට. හොඳේ ඔයා එයාගෙන්ම බෙහෙත් ගන්න. මගේ ළඟට එන්න එපා. යන්න ડોක්ටර්. යන්න. මගේ පොතේ නැත්තම් මේ මාර්ලෙට. කවුද බං මේ ජජ්ජි කියන එක කතා කරන්නේ? අපේ පරණ කාලේ රෙද්දු තමයි මේ. මේ රෙද්දකම් මේ හැමෝටම කරන්න පුළුවන් දේවල්. මේ පොතේ නැහැ. මම 10 වසරේ ඉගෙන ගත්ත දේවල් මේ. කමලා කෝ කමලා කමලා ඉන්න. අයියෝ මගේ මේ මන්දන්නේ මාව කන්නම ආපු එකේ ඇයි? තව චුට්ටක් ඉවසන්න තිබ්බනේ මගේ ජීවිතේ හොඳම කඩේම මම පයින්නේ ගියේ මේ මිනිස්සුන්ට මල වදයක් මේ අයියෝ කන්නේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියන්න අග්ගාලා දැන් මම ප්‍රශ්න දැනගන්න ආවේ. ඔව් කියන්න දැන් ડોක්ටර් මල් ඉදායනේ. මම ડોක්ටර් දැන් ડોක්ටර් මෙතන ඉදාගෙන ඉඳී. ඔව් තොන් ડોක්ටර් එක්ස්ටියාගෙන ඉඳී. ඔව් තොන් ડોක්ටර් කරවල උනාද? මේ මාරේ පොඩ්ඩක් අකට වත් බයන්නේ බා හරිද නිවික හොතම්බු වට්ටක් ඇදෙව මේ දාන්නේ. මේ මගේ මුකුත් අහගන්න නැතුව මෙතන ඵලයක් හරිද? අන්න ඕනේ තියෝ. කමලා මුව ගෙන්නා ගන්න කමලා මුව පිස්සෙක් කමලා මුව යවපන් මාර කමලා කියන්නේ. යවපන් මේ මාව කන්න මාපු මෙතන මේ පැටියෝ ආ ડોක්ටර් ලෙඩ නැද්ද ලෙඩුනේ ડોක්ටර් ඉන්නේ කුලෙඩා මම ඈ කිල්ලේ උඩ තියෙන ලෙඩේ මොකද්ද මට හුඟ කාලෙකින් නම් බඩේ අමාරුවක් තියෙනවා ડોක්ටර් කෝ බලන්න ළඟට එන්න අපි බලමු වාගේ පපුව පොඩ්ඩක් කොහොනේ ඊ ડોක්ටර් පපුව ඔව් ඕ ડોක්ටර් ડોක්ටර් පිටින් මේද ડોක්ටර් බලන්න ඉන්න දැන්
කෙල්ලේ. ඕකට තියෙනවා හොඳම විසඳුමක් මගලා. හරිද? මේ හන්දියේ. හරිද? ඒ ගහකට තියෙනවා දේවාලය. ඕන. ඒකේ ඉන්නවා කක්කඩියෙක් නෙමෙයි කට්ටඩියෙක්. හරි. කට්ටඩියෙක් ඉන්නවා. තැඹිලි වලින් ඔය අමාරු හොඳ කරලා. හරිද? මාත් එක යමන්කෝ. ඒත් එන එහා පැත්තේම තියෙනවා තැඹිලි ගහ. ඕන. හරිද? තැඹිලි කඩයක් තියෙනවා. ඒ කඩෙන් තැඹිලි ගෙඩියක් අරගෙන අපි යමු එහෙමම දේවාලයට. මාත් එක යමුකෝ දැන්. හා ડોක්ටර්. මිනිස්සු ඉන්නකො ડોක්ටර් මට යන සල්ලි යන්නේ නේද? මං අරන් දෙන්නම් බය වෙන්න එපා. ඔයාට ඉතින් මගේ හදලට උනක් දෙනවා මා දන්නවනේ. එන්නෝපානේ. නම අපිට යන්න. ඊළඟ එකේ Wow. Nice. වෙන්න හරි. ඒක මොකද්ද ඩොක්ටර් මේ අර මොකද්ද හෝතම්බු වට්ටක්ක ඇටයෝ. ඔබට තේරෙන්නේ නැද්ද උදකෝ? ඇයි ගාල්? අනේ පලං අයිස යන්නේ. මම දැක්ක පොඩි පන්සලේ එක නම දැයි.